අද වීඩියෝ එකේදී කතා කරන්නේ ඔය කාමරේ ලස්සනට තියාගන්න පුළුවන් පොඩි ගාණකට ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 2000කට වගේ ගන්න පුළුවන් දේවල් ටික ගැන තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. ඔයාලා YouTube channel එකක් වගේ කරගෙන යනවා නම් ඔයාලා YouTube videos කරනවා නම් ඔයාගේ වීඩියෝ එකේ පිටිපස්සේ ලස්සනට තියාගන්න පුළුවන් දේවල් ටික ගැන තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එකට යමු. අද මම මේ කතා කරන්නේ අතර RGB strip එකක් තියෙන, ඒ වගේ තමයි neon light එකක් තියෙන, ඒ වගේම තමයි bonsai tree එකක් තියෙනවා, ring light එකක් තියෙනවා. අනිත් එක තමයි නිකන් tube light එක වගේ light එකක් තියෙනවා. ඇත්තට මේ දේවල් ටිකක් තියෙනවා නම් ඔය කාමරේ ටිකක් ලස්සනට තියාගන්න පුළුවන්. YouTube videos කරන්න වගේ background එක හදා ගන්නවා නම් ඔයාලට මෙන්න මේ මම කතා කරන දේවල් ඔයාගේ background එකේ තියාගත්තොත් අනිවාර්යෙන් ඔයාලට ලස්සන වීඩියෝ එකක් record කරගන්න පුළුවන්. වීඩියෝ එකෙන් කතා කරන පළවෙනි එක තමයි මෙන්න මේ RGB strip කියලා කියන්නේ. ඉතින් මම දරාසකට ඇවිල්ලා මේ වගේ පොඩි සර්ච් එකක් දාගත්තා. දරාසකේ තියෙන RGB strip මේ වගේ බලා ගන්න පුළුවන් වෙනවා. කොහොමුණත් උඩම තියෙනවා මෙන්න මේ වගේ 949 කට එකක්. මම මේක ඇතුළට එන්න. ඉතින් මේක ඇතුළට ආවට පස්සේ මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතන මේ වගේ ෆොටෝස් ටිකක් මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ඉතින් මෙතන පොඩ්ඩක් පල්ලෙහාට යනකොට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතන ප්‍රොඩක්ට් ඔප්ෂන් වල තියෙනවා මේ වගේ තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පළවෙනි එකට දාගත්තට පස්සේ මෙන්න මේක වාට මේ විදිහට මීටර් 5ක් දිග RGB ස්ට්‍රිප් එක 999 කට ගෙන්නන්න පුළුවන්. ඒ වගේම මේ දෙවෙනි එකට දාගත්තට පස්සේ මීටර් 10ක් දිග ස්ට්‍රිප් එක 2429 කට වාට ගෙන්නන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ අන්තිමට තියෙන එකට දාගත්තට පස්සේ මේක මීටර් 5ක් දිගයි, මේක 949 කට වාට මේ වෙනකොට දරාස්තියෙන් ගන්න පුළුවන්. ඇත්තට මේක මීටර් 5ක් දිග, එහෙම නැත්නම් මීටර් 10ක් උනත් ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ කලර්ස් වෙනස් කරන්න පුළුවන්. මම කියන්න ඕනේ ඔයාලා අනිවාර්යෙන් මේක ගැන දන්නේ නැති. ඉතින් ඔයා කාමරේ ලස්සන කරගන්න පුළුවන් සුපිරිම ලයිට් එකක් තමයි මෙන්න මේ RGB strip light එක. ඉතින් ඊළඟට කතා කරන්නේ මෙන්න මේ රිල් ලයිට් එකක් ගැන. ඉතින් මේ වගේ රිල් ලයිට් තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ තනි කලර්ස් වල රිල් ලයිට් එහෙමත් තියෙනවා. එහෙම නැත්නම් RGB රිල් ලයිට් එකක් උනත් ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක කාමරේ තියෙනවා නම් මාරම ලස්සනයි. ඉතින් මේ රිල් ලයිට් එකේ RGB රිල් ලයිට් එකකුත් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා මේ ඕඩර් කරන රිල් ලයිට් එකේ tripod එක විතරක් ඔයාලට ඕඩර් කරගන්නත් පුළුවන්. මෙන්න මේ රිල් ලයිට් එක ගන්නත් පුළුවන්. කොහොමුණත් ඔයාලට පුළුවන් මේ දෙකම උනත් ගෙන්නන්න. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ RGB රිල් ලයිට් එකක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන මේ වගේ රිල් ලයිට් එකක් තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින්ලා මම මේ normal රිල් ලයිට් එක ඇතුළට එන්න. ඉතින් මේ වගේ තමයි මේ රිල් ලයිට් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් වෙනවා ප්‍රොඩක්ට් ඔප්ෂන් වල මෙන්න මේ වගේ රිල් ලයිට් only කියලා තියෙනවා. මෙන්න මේකට දාලා ඔයාලා මේ ඕඩර් එක දැම්මොත් එimhe ඔයාලට මේ රිල් ලයිට් එක විතරයි එන්නේ. මේකෙදි ඔයාලට රිල් ලයිට් එකයි එහෙම නැත්නම් tripod එකයි දෙකම 1799කට ඔන්න ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ RGB රිල් ලයිට් එකක් තියෙනවා. මම කලින් කතා කරපු රිල් ලයිට් එක RGB රිල් ලයිට් එකක් නෙමෙයි. මෙන්න මේ රිල් ලයිට් එක RGB රිල් ලයිට් එකක්. ඉතින් මෙන්න මේ වගේ ෆොටෝස් ටිකක් මේ විදිහට දාලා තිනවා බලා ගන්න පුළුවන් වෙනවා. කොහොමත් මේක ප්‍රොඩක්ට් ඔප්ෂන් වලට ආවට පස්සේ මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ black color එක විතරයි තියෙන්නේ. ඔයාට මෙන්න මේ වගේ RGB රිල් ලයිට් එක උනත් මෙතනදී ඕඩර් කරන්න පුළුවන්. මේකෙදි ඔයාට කලර්ස් වෙනස් කරන්න පුළුවන්. මේ එන කන්ට්‍රෝල් එකෙන් ඔයාට ඒකෙදි කලර්ස් වෙනස් කරන්න පුළුවන්. හරි, ඉතින් ඊළඟට කතා කරන්න මෙන්න මේ bonsai tree එකක් ගැන. ඔයාලා YouTube videos වගේ හදනවා නම් table එක ලස්සනට තියාගන්න පුළුවන්. මෙන්න මේ bonsai tree එකක් ඔයාගාව තියෙනවා නම් හරි, ඉතින් මෙතන බලා ගන්න පුළුවන් වෙනවා 813කට මෙන්න මේ වගේ bonsai tree එකක් තියෙනවා. හැබැයි මේක ප්ලාස්ටික් මේ එකක්. ඔයාට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතන ඔයාලට ලස්සන ඒවා බලා ගන්න පුළුවන් වෙනවා. කොහොමුණත් ඔයාලට හොඳ එකක් තියෙනවා නම් ඔන්න ඔයාලට පුළුවන් මේ වගේ එකක් රුපියල් 1000ට වඩා අඩුවෙන් ඕඩර් කරන්න. ඊළඟට කතා කරන්නේ මෙන්න මේ LED වීඩියෝ ලයිට් එකක් ගැන. ඉතින් ඔයාලට මේක ටියුබ් ලයිට් එකක් විතර තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. දරාසකට ඇවිල්ලා රීචාර්ජබල් ටියුබ් ලයිට් කියලා සර්ච් කරගත්තොත් ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන් මේ. ඉතින් මම මේ ලින්ක් එහෙමත් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. කොහොමුණත් මේ විදිහට තමයි මෙන්න මේ ලයිට් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඇත්තට මේ ලයිට් එක මාරම ලස්සන. ඔයාලට මේ වගේ කැමති කලරකින් ගන්න පුළුවන්. ඉතින් මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් වෙනවා මේකේ ගාන 1561යි කියලා ගහලා තිනවා. කොහොමුණත් 4000 ගානක් කියලා ගහලා තිනවා. හරි ගාන. ඒක කොහොමද දන්නේ නැහැ. ඉතින් මේක ප්‍රොඩක්ට් ඔප්ෂන් වලට ආවට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙනවා blue කියලා තියෙනවා, light blue කියලා තියෙනවා, purple කියලා තියෙනවා, rose and red කියලා මේ වගේ ගහලා තිනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට මෙතනදී කැමති කලර් එකක් සිලෙක්ට් කරලා ඔයාලට මේ ඕඩර් එක දාන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ තමයි මේ ලයිට් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි චූට්ටක් මේකේ රේටින් එක රිවිව් පැත්තට එමු. මෙන්න මේ වගේ ටිකක් මෙතන දාලා තිනවා. ඉතින් මේ කට්ටිය මේ වගේ ෆොටෝස් එහෙමත් දාලා තිනවා. ඇත්තටම මේ ලයිට් එක මාර ලස්සන වගේ කාමරේ තියෙනවා නා. ඉතින් මේ ලොකුම දේ මේක 1580කට වඩා ගන්න පුළුවන් කියලා ගහලා තිනවා. ඔයාලා YouTube videos වගේ කරනවා නම් මේ ලයිට් එකක් වගේ පිටිපස්සෙන් තියාගෙන තියෙනවා නම් ඇත්තටම මාරම ලස්සනයි.
හරි ඉතින් ඊළඟට කතා කරන්නේ මෙන්න මේ නියෝන් ලයිට් එකක් ගැන. ඔයාලට මේකේදී ඕන විදිහට ලයිට් එක ඇප්ලයි කරගන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන් වෙනවා නියෝන් ලයිට් කියලා පොඩි සර්ච් එකක් දාගත්තට පස්සේ මෙන්න මේ වගේ එක එක විදිහේ නියෝන් ලයිට් තියෙනවා. ඉතින් මම මේ උඩම තියෙන 370යි කියලා ගහලා තියෙන එක ඇතුළට එන්න. ඉතින් මේ වගේ තමයි මේ නියෝන් ලයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ෆොටෝස් ටිකක් දාලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන ප්‍රොඩක්ට් ඔප්ෂන් වලට ආවට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට කැමති කලයකින් මේක ඔයාලට ගෙන්නන්න පුළුවන්. ඉතින් මේවේ RGB නැහැ. ඔයාලට තනි පාට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලට මෙතනදී කැමති කල එකක් සිලෙක්ට් කරලා ඕඩර් එක දාන්න පුළුවන්. ඉතින් මේක මීටරයක් වගේ දිග තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. කොහොමුණත් ඔයාලට මේක 370කට වගේ ගන්න පුළුවන්. කොහොමනත් නියෝන් ලයිට් එකක් තියෙනවා කියලා කියන්නේ ඇත්තටම මේකත් මාර්ම ලස්සනයි. ඔයාලා YouTube වීඩියෝස් වගේ කරනවා නම් මෙන්න මේ දේවල් පහ ඔයාලා ගාව තියෙනවා නම් ඇත්තටම ඔයාගේ ස්ටුඩියෝ එක මාර ලස්සන තියාගන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් අද වීඩියෝ එකේදී මම මේ වගේ දේවල් ටිකක් ගැන තමයි කතා කරන්න හිටියේ. ඔන්න ඒ දේවල් ටික ගැන කතා කරලා ඉවරයි. හරි ඉතින් එහෙනම් අදට වීඩියෝ එක නවත්තන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.